මතක හිටින්න හිතට වදින්න. මොකද්ද කරගත්ත වෙන්නේ අයියේ? ළඟ දිගා මේ ගියානේ වෙද මහත්තයා. කූඩැල්ලෙක් කාලා. උඩැල්ලෙක් කාලා නෙවෙයි නයෙක් ගහලා වගේනේ. හොඳටම ඉදිමිලා. ඉදිමම නම් බැසි නැතත් කමන්නේ වෙද මහත්තයා. මේ තුවාලේ සනීප වුණා නම් ඇති. ඉස්පිරිතාලෙන් කපන්න ඕනේ කියලා කිව්වා. කවුද කිව්වේ? එක්කන් එන්නකො කපන්නේ කිව්වෙ එක්කෙනා. කොයිද ප්‍රයිවට්ද? ඒ වෙයි කට්ටිය නම් ඉතින් හොඳට තියෙන අතප්පයක් කපලා හරි ගමන් නැහැ ගාන කපන්න තියෙනවා. කපන්න ඕනේ නැද්ද වෙද මහත්තයා? මොකටද කපන්නේ? මන් දෙන බෙහෙත් ටික වෙලාවට කලාවට කරගත්තා නම් කපන්න දෙයක් නැහැ. අනේ හැලෙනවා. මොකද? හැලෙනවා. මොකද්ද? හැලෙනවා. හැලෙනවා. අයියෝ! අප්පෝ! අනේ! කැඩුවා! එපා එපා අයියෝ අයියෝ! අනේ! මං කොච්චර කිව්වද හාමිනේ මේ පුංචි මහත්තයට නොදන්න මගුල් නොකර මොකක් හරි රසාවක් හොයාගන්න කියලා. කොටිම දැන් තමන්ගේ අමාරුවකටවත් බේතක් හේතක් කරගන්න තේරෙන්නේ නැහනේ. මේ කොච්චර බෙහෙත් තිබ්බා. මෙන්න මේ දනිස් දෙකේ ගාන මොකුත් නැද්ද ලකා හාමි? ඔබද වැටි වැටි දුවන්නනේ අර ගෑණි පන්න පන්න ගැහැව්වේ. මටත් ඉතින් ඕවයි එහෙටි තේරුමක් නැහැ හාමිනේ. වෙද මහත්තයනේ ඉතින් ඔක්කොම කරේ. අපි කරේ සාත්තු කරන එකනේ. මම මෙන්න මේ කඩෙන් නම් බෙහෙතක්